හෙලෝ කොහොමද ඔයාලට? good morning. මං හිතනවා ඔයාලා හැමෝටම හොඳයි ඇති කියලා. සනීපෙන් ඉන්නවද කියලා හිතනවා. කොහොමද ඔයාලට මේ දවස්වල? මේ දවස්වල උදේට හරිම සීතලයි නේ. ඔයාලා නම් එක එක දේශගුණේ එක එක පැතිවලට වෙනස්නේ. අපි ඉන්නේ කුලියා පිටේ. ඉතින් මේ දවස්වල අපිට මාර සීතලයි උදේට. දවල්ට රස්නේ උදේට සීතලයි. ඉතින් මං අද උදෙන්ම නැගිට්ටා. උදෙන් කියන්නේ 5:00 වෙලාව. මම වෙනදා 6 විතර නැගිටින්නේ. දැන් අද 5:00 නැගිට මං හිතාගත්තා ටික ටික කල් ඇතුව නැගිටිනවා කියලා. මොකද එහෙම කලින් නැගිට්ටොත් Tamanටමයි හොඳ. ඒ කියන්නේ මොකක් හරි වැඩක් ඉක්මනට කලින් ඉවර කරගත්තා ඒ පොඩ්ඩක් රෙස්ට් ටයිම් එකේ ඉන්න පුළුවන්. ඉතින් මම උදේම මොන හොදලා මේ ලෑස්තිලා ඉක්මනට යන්න හදන්නේ. මම මේ ගාපු ක්‍රීම් එක පොන්ස් එක මම කාලයක් තිස්සේම පොන්ස් ක්‍රීම් එක තමයි ගන්න. ඊට අමතරව එන්චාර්ට් පවුඩර් එක ගන්නවා. ඉතින් දැන් මේ හදන්නේ මම කියන්න. ඊට අමතරව මම දෙයක් කියන්නම්කෝ. දැන් ඉතින් අපි දවසින් දවස වයස යනවා. ඒතකොට මේ දවස්වල දේශගුණත් වෙනස් කියලා කිව්වනේ මූණ හැලි වැටෙන්න බලනවා අර ඩ්‍රයිස් වෙනවා වැඩි මූණ. ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි මම දැන් ගොඩාක් කල් ඉඳන් යූස් කරනවා පින්ඩ ඔයිල් කියලා පින්ඩ තෙල් කියලා තියෙනවා මේ ආයුර්වේදයේ. ඒක රුපියල් 180ක් විතර වෙන්නේ. මම හිතන්නේ චූටි කුප්පිය. ඉතින් මම නම් සති දෙකකට සැරයක් එක මූණට ඇප්ලයි කරනවා. මේ 5 පොයින්ට් වගේ තියාගෙන මූණේ ඒක හොඳට මසාජ් කරනවා උඩු අතට. ඇත්තටම හොඳයි. කියන්නේ මුළු ඇඟටම ගන්නවා නම් හොඳයි මේ පින්ඩ තෙල් එක. මේ මොකද ගොඩාක් මම දැකලා තියෙනවා ආයුර්වේද ක්‍රීම් වර්ග හර්බල් ඒ වගේ දේවල් වලට ගොඩාක් මේ පින්ඩ ඔයිල් එක ඇඩ් කරනවා. ඇත්තටම ඒක හොඳයි. කියන්නේ අර මූණේ තියෙන වේලිච්ච ගතිය ඒක නැති වෙනවා. ඉතින් ඒකයි මම ඔයාලට කිව්වේ. ඉතින් මම දැන් මේ උයන වීඩියෝ එක මේකේ දාලා නැහැ. මම මේ ඉක්මනට කරන්නේ උයන එක. වීඩියෝ එක පැහැදිලි නෑ. මොකද මේ පාන්දර වැඩිනේ. ඒ හින්දා කලුර නිසා වීඩියෝ එක පැහැදිලි නෑ. මට තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයාලා දන්නවද අර රිද්දි බිසෝවරු කියන රිද්දි බිසෝවරු 6 දෙනෙක් ඉන්නවා. ඒක ඇත්තටම ගෑනු අපි දැනගත යුතු කාරණාවක්. මොකද අපි දන්නේ අපි අතරේ අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද කියලා. මේක ගොඩක් ඒ ලෙවල් කරන අය දන්නවා. ඒ ලෙවල් වලට උගන්වනවා ශාන්ති කර්ම යාග කියන කොටසේ නැටුම් වලට එහෙම මේ කියලා දෙනවා. අර පිච්ච මල් බිසෝවරු, ඉද්ද මල් බිසෝවරු එතකොට අන්න එහෙම ඉන්නවා. මේ 6 දෙනෙක්. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් එයාලා පිළිබඳව විග්‍රහයක් කරන්නම්. ඇත්තට මේක දැනගත යුතු කාරණාවක්. මං ගැන චුට්ටක් දැනගෙන හිටියා එනට මේ ඊයේ පෙරේදා ඒ ගැන විස්තර ගොඩක් හොයලා ඇත්තටම දැනගත්ත එක මං හිතනවා ජීවිතේට ගොඩක් වැදගත්, විශේෂයෙන් ගෑනු අයට වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට ඒ නිසා ඒ පිළිබඳව නොදන්න කෙනෙක් ඉන්නවනම් දාන්නම් මොකද්ද කියලා. දැන් නම් එළිය වෙලා මම ජනෙල් ඇරලා තියෙන වලට පේනවා ඇති. ඊළාවට එළිය වැටලා තියෙනවා. ඉතින් මං උයලා ඉවරයි. දැන් මේ මගේ පරිප්පු හදන වෙලාවේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මගේ ජාතික ආහාරයක් තමයි පරිප්පු කියන්නේ. මම දවසක් හරි පරිප්පු හදනවා. දැන් ඉතින් මගේ බතත් ඉදිලා ඉවරයි. මං බත කූරු ගාලා ඉක්මනට වැඩ ටික කරන්න තමයි හදන්නේ. වැඩ ටික ඉවර කරගන්න. මොකද එහෙම වුණොත් චුට්ටක් වෙලා ඉන්න පුළුවන් ලිස්ට් එකේ. දැන් මම ඔය පියපු සේරම අස්පස් කරලා ඉක්මනට පහන තියන්න ඕන. සීතල නිසා කැස්සත් එක්කලම. මේ අතරේ මගේ චූටි යාළුවෙක් ඉන්නවා කියලා මට නත්තලට හම්බෙච්ච. මං කියාගේ නම බ්‍රූනි. දැන් බ්‍රූනි වුණාට එයාට දැන් ගොඩක් කට්ටිය කතා කරන්නේ ටුටු කියලා. දැන් දෙකටම බලනවා. වැඩිපුර ටුටු කියන එක තමයි එයා බලන්නේ. ඉතින් එයා අඬනවා එයාට කිරියක හදලා දෙන්න කියලා. ඉතින් එයාට කිරියක හදන්න කේතලෙත් මල්ලිපේ තියලා ගිලම්පස හදන්නත් ඕන. ඒක ඉස්සෙල්ලා ගිලම්පස් ටික හදලා ඊපස්සේ එයාට කිරියක හදලා දෙනවා. දැන් නම් වෙලාව 6:00 විතර ඇති. 6:00. ඉතින් දැන් මං ගිලම්පස් ටික හදලා
ඉක්මනට පහන තියෙනවා. මම හැමදාම පහන තියලා ගාතාවක් කියනවා. ජය මුනින්දස්ස සුබෝධි මුලේ. අනිවාර්යෙන් මම ඒ ගාතාව 3 පාරක් කියනවා. ඇත්තට මේක මාර පිහිටක් තියෙනවා. විශ්වයේ ආශිර්වාදය ලැබෙන ගාතාවක්. මේ තමයි අර මං කියපු කෙනා. එයා දැන් මම කරේනගල ඉන්නවට පේන මෙති අර කිරියක හදනකම් හදිස්සිය. ඔයාලා කියන්නේ මේ ඇඟ දිග නගිනවා. වඩාගත්තේ නැත්තම්. පැත්ත කර තිබ්බට හරියන්නේ නැහැ. ඇඟ දිග නගිනවා. අනිවාර්යෙන් කිරියක හදලා දෙන්න ඕන. අර ඒ කෝප්පේ ඒකට මං කිරියක හදලා දෙනවා. ඊට පස්සේ අරගෙන බොනවර බහින්නකොට බහින්නේ කරේ එල්ලිලා ඉන්නේ. අත දාලා බලනම තාම ෂූටිනියක් කඩපුච්චගෙන කියලා පේනවනේ බොනවට බොන්නකින් හදිස්සියට හලාගෙන. දැන් ඉතින් ඔහොම කිරි ටික බිව්වට පස්සේ එයා සද්ද නැතුව ඉන්නවා. දැන් ඉතින් එයා කිරි බිව්වට පස්සේ මාත් මගේ තේ එක හදා ගන්නවා බොන්න. තේ එක හදාන යන්න මම ටීවී එකට. මොකද මම උදේම පත්තරේ විස්තරේ බලනවා. පත්තරේ විස්තරේ බලලා ඊට පස්සේ කුරුල්ලන්ට කැම දීලා ඉතිරි වැඩ කටයුතු කරනවා. ඉස්සෙල්ලා උදේ තියෙන වැඩ ටික ওই ටික තමයි මට අනිවාර්යෙන් කළ යුතු කියන වැඩ ටික. ඊට පස්සේ කුරුල්ලන්ට කෑම දීලා මං කරන්නේ බත් කන එක. මම උදේට හදාගත්තේ ඒවා තමයි තියෙන්නේ. ගස් ලැබු මැල්ලුම් හදලා පරිප්පු හදලා බීතර ඔම්ලට් එකක් දාගත්තා. පරිප්පු හදලා නම් ඔයාලා දැක්කනේ නේ. ඉතින් මම කාලා දැන් කාලා ඉවරයි. ඊට පස්සේ මගේ ජොබ් එක පටන් ගන්නවා. මේක තමයි මගේ ජොබ් එක. කජු මේ තියෙන කජු මට තියෙන්නේ මේ දැන් මද වෙන් කරන්න, පියඩි වෙන් කරන්න, කෑලි වෙන් කරන්න. ඊට පස්සේ මම නෑවා. ඒ වෙන වීඩියෝ නම් මේකේ නෑ. නාලත් ඒ ටිකක් කරනවා. මොකද මම වරුවක් විතර ඒ වැඩේ කරනවා. ඒවට පස්සේ කරන එක. ඒකයි මම කොණ්ඩේ කඩාගෙන ඉන්නේ. නාපු නිසා කොහොමත් එකෙන් පස්සේ මේ වැඩේ කරන්නේ. වරුවයි කරන්නේ. කජු වල තියෙන ලප එහෙම මම පිහියක් භාවිතා කරන්නේ කජු වල තියෙන ලප අරින්න. මං කියවනේ දවල්ට රස්නේ කියලා බලන්න එහෙනම් හොලඟයි රස්නේ දෙකම තියෙනවා. මාර හොලඟක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. ඊට පස්සේ අවස්සලා පීස් එකක් ගෙනාවා. ඒකත් දවස ගත වුණේ ඔන්න ඔහොම තමයි. ඉතින්